Welcome back to Lekana's Flavor Studio. අද අපි හදන්නේ කුරක්කන් කැඳ. අපිට ගෙදරදී හරිම ලේසියෙන් රසවත්ව හරිම ඉක්මනින්ම මේ කුරක්කන් කැඳ එක හදා ගන්න පුළුවන්. අපිට ඕන කරන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය 3ක්. ඒ වගේම ඩයට් කරන අයටත් උදෑසන ආහාරයේ විදියට මේ කුරක්කන් කැඳ එක බොන්න පුළුවන්. අපි බලමු අපිට මේ කුරක්කන් කැඳ එක හදන්න ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. මුලින්ම කුරක්කන්, හබල පෙති, උකු පොල් කිරි, දිය කිරි, වියලි මිදි. මේක නම් අත්‍යවශ්‍ය නැහැ. තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින්ම භාජනයක් අරගෙන ඒකට අපි කුරක්කන් පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට දිය කිරි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරලා ලිපේ තියලා නොනවත්වාම කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ දිය කිරි ටික හොඳට කුරක්කන් පිටි වලට උරා ගත්තට පස්සේ අපි එකතු කරනවා උකු පොල් කිරි ටික. ඊට පස්සේ කැට ටික නැති වෙනකම්ම හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට රස පදමට ලුණු එකතු කරලා හොදගත්ත හබල පෙති ටික එකතු කරගන්නවා. හබල පෙති එකතු කරගන්නේ කැඳ එක උතුරන්න ලං වෙනකොට. නැත්තම් හබල පෙති දිය වෙනවා. හබල පෙති එකතු කරගත්තට පස්සේ හොඳට හැඳි ගාලා උතුරනකම් තියලා අපිට ලිපෙන් බා ගන්න පුළුවන්. මේ විදියට තමයි අපේ කුරක්කන් කැඳ එක හදන්නේ. ඕගොල්ලන්ටත් මේ කුරක්කන් කැඳ එක ගෙදරදී හදලා බලන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැහැ, වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ නැහැ. හරිම ලේසියයි. ඒ වගේම හරිම රසට, ඒ වගේම ගුණත් එක්කම ඕගොල්ලන්ට ගෙදරදීම මේ කුරක්කන් කැඳ එක හදලා බීලා බලන්න පුළුවන්. මේක ඩයට් කරන අයට උදේ ආහාරයට ගොඩක්ම උචිත වෙන කැඳ එකක්. මේක බිව්වට පස්සේ ඕගොල්ලන්ට දවල් ආහාරය ගන්න කම්ම බඩගින්නක් එන්නේ නැතුව ඉන්න පුළුවන්. Thanks for watching.